ආයුබෝවන් පුතේ. අද අපි ඊළඟ වීඩියෝ එක වීඩියෝ අංක 9 අපි වෙනකොට 8ක් කරලා තියෙනවා. මේ 9 වෙනි වීඩියෝ එක. 2018 ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ප්‍රශ්න අංක 7 දක්වා ඊයේ කරා ප්‍රශ්න අංක 6 දක්වා. අද 7 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරගෙන යමු. ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. දර්ශීය මනුෂ්‍ය රූපයක් අඳින්න කිව්වොත් ඔයා මොකද කරන්නේ? දර්ශීය පිරිමි රූපයක් අඳින්න කියනවා. පිරිමියෙකුගේ අංග පාංග ඇතුළත් කළ රූපයක් අඳිනවා. දර්ශීය ගසක් අඳින්න කිව්වොත් මොකද කරන්නේ? ගහක තියෙන සියලු කොටස් ඇතුළත් කළ රූපයක් අඳිනවා. හරි? ඔය විදිහට හිතන්න. එහෙනම් දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද? සෛලයක තියෙන්න ඕනේ සියලු කොටස් ඇතුළත් කරලා අඳිනු ලබන සෛලයක් නිර්මාණය කරන නිර්මිත සෛලයක්. හරි? එහෙමනම් ගැළපෙන උත්තරේ බලන්න. දර්ශීය සෛලය යනු ජීවී ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. වැරදි. යම් සෛලයකට සම්භවය දෙන සෛලය, විභාජනයට ලක් විය හැකි සෛලය, සියලුම ඉන්ද්‍රිකා අඩංගු නිර්මිත සෛලය. මෙන්න උත්තරය. මෙන්න උත්තරය. සියලුම ඉන්ද්‍රිකා අඩංගු නිර්මිත සෛලය කියන එක. හරි? අපි උත්තරේ විදිහට ගන්න පුළුවන් මෙන්න මේක. සියලුම ඉන්ද්‍රිකා අඩංගු නිර්මිත සෛලය. ඊළඟට අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ. ඉතාම ලේසි ප්‍රශ්නයක්. පහත රූපවල දැක්වෙන පළාතුරින් ජලයෙන් ව්‍යාප්ත වීම සඳහා උචිත අනුවර්තන සහිත ඵලයක් විය හැක්කේ. රූප ටික බලන්න. මෙයා කැරකි යන්න ඕනේ නේ. පමර චක්‍රයක් වගේ. මේක මේ අංක 1 සුළඟින් ව්‍යාප්ත වෙන්නේ. අංක 3 තටු වෙනි ප්‍රසර තියෙනවා සුළඟින් ව්‍යාප්ත වෙන්නේ. කෙඳි වෙනි ප්‍රසර තියෙනවා සුළඟින් ව්‍යාප්ත වෙන්නේ. මේකේ බීජයට පිටින් කෙඳි සහිත ආවරණයක් තියෙනවා. වතුරට වැටුනොත් මේක පා වෙනවා වතුරේ. නිසා ජලයෙන් ව්‍යාප්ත වෙනවා අංක 2. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ප්‍රශ්න අංක 10. උත්ප්‍රේරක පිළිබඳව පහද දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. උත්ප්‍රේරක ගැන ඔයා ඉගෙන ගත්ත දේවල් මතක් කරගන්න. උත්ප්‍රේරක කියන්නේ දැන් ඔයා ග්‍රවුන්ඩ් එකේ ක්‍රීඩා තරගයක් නරඹමින් ඉන්නවා. හරිද? අපි හිතමු මීටර් 400 දුවනවා. හරි? එතකොට ඔයා ග්‍රවුන්ඩ් එකේ ඉඳලා දුවන අය දිරිමත් කරනවනේ. දැන් එතකොට ඔයා දුවුවේ නෑ. හැබැයි අර දුවන අය දිරිමත් කරමින් ඔවුන්ගේ දිවීමේ වේගය වැඩි කරනවා. හරි? දිවීමේ වේගය වැඩි කරනවා. එතකොට ඔයා දිව්වේ නෑ. හැබැයි අර ගොල්ලන්ගේ වේගය වැඩි කරන්න ඔයා එළියේ ඉඳලා උදව් කරා. හරි? අන්න ඒ වගේ එකක් තමයි උත්ප්‍රේරක කියන්නේ. කියන්නේ ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරන්න උදව් කරනවා. හරිද? එහෙමනම් උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කිරීම මෙන්ම අඩු කිරීමද සිදු කරයි. වැරදි. ප්‍රතික්‍රියාවක වේගය වැඩි කිරීම තමයි උත්ප්‍රේරක වලින් කරන්නේ. උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වුවද ප්‍රතික්‍රියාවේදී වැය වෙනවා. ඒක හරියනේ වැය වෙන්නේ නැහැ නේ. ඔයා දිව්වේ නැහැ නේ. ප්‍රතික්‍රියාවක වැඩි ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක අල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත්. ප්‍රතික්‍රියාවක ගොඩාක් සඳහා උත්ප්‍රේරක ගොඩාක් ඕනේ. උත්ප්‍රේරක පොඩ්ඩක් තිබ්බනම් ඇති. හරි? ඒ නිසා ඒක හරි. ඒ වැරදිනේ. එහෙනම් ඒ තියෙන උත්තර අයින් කරන්න. මේක වැරදි, මේක වැරදි, මේක වැරදි. එහෙනම් උත්තරේ දෙක B හා C පමණයි. 11 වෙනි ප්‍රශ්නයට අපි යමු. ප්‍රශ්න අංක 11. ලීසි ප්‍රශ්නයක්. පහ සඳහන් සමීකරණය සලකා බලන්න. C6H12 O6 අණු දෙකක්. C12H22 O11 එක අණුවයි ජල අණුවයි. එතන මේ තියෙන්නේ මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකකුයි ජලයයි හැදිලා තියෙන්නේ. හරි. මෙතන තියෙන්නේ මොනෝසැකරයිඩ් අණු දෙකක්. දැන් ඔයා මතකයට ගන්න මොනෝසැකරයිඩ් මොනවද? මොනෝසැකරයිඩ් සඳහා උදාහරණ. අපි බලමු. මොනෝසැකරයිඩ් ආකාර කීපයක් තියෙනවා. ඔන්න මතකයට ගන්න. මොනෝසැකරයිඩ් සඳහා උදාහරණ තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් තමයි මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්.
ඩයිසැකරයිඩ්. පොලිසැකරයිඩ් තමයි පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. එහෙනම් මේකේ A මොනොසැකරයිඩයක් වෙන්න ඕනේ නේ. B ඩයිසැකරයිඩයක් වෙන්න ඕනේ නේ. ඔය දීලා තියෙන ප්‍රශ්නෙත් එක්ක බලනකොට. එහෙනම් බලන්න A මොනොසැකරයිඩයක්. උත්තර හතරෙම A තියෙන මොනොසැකරයිඩ්. පළවෙනි උත්තරේ ග්ලූකෝස්, දෙවෙනි උත්තරේ ග්ලූකෝස්, තුන ෆ්‍රුක්ටෝස්, හතර ෆ්‍රුක්ටෝස්. හතරම මොනොසැකරයිඩ්. එහෙනම් B ගෙන් තමයි වෙනස් වෙන්න ඕනේ. B ගේ පළවෙනි උත්තරේ තියෙන්නේ මෝල්ටෝස්. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. ඒක හරි. එතන අනිත් තුන වැරදි වෙන්න එපා. සෙලියුලෝස් පොලිසැකරයිඩයක්. පිෂ්ඨය පොලිසැකරයිඩයක්. ග්ලයිකෝජන් පොලිසැකරයිඩයක්. එහෙනම් 4 2 3 4 උත්තර ඔක්කොම වැරදි. පළවෙනි පිළිතුර නිවැරදි. මේක නිවැරදි පිළිතුර වෙන්නේ 1. මේ තුනම වැරදි. ඊළඟට අපි ගමු 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. A නම් ලී කුට්ටියක් ද්‍රවයක් තුලට දැමූ විට එහි කොටසක් ගිලී ද්‍රවය මත ඉපිලේ. ඒ හා සම්බන්ධ ශක්ති ප්‍රකාශය පහ සඳහන් වයින් කුමක්ද? ඕනවට වඩා හිතන්න ගියොත් පැටලෙනවා. මේ වස්තුව නිව්ටන් 10 නම් මෙහෙම තියෙන්න උඩුකුරු තෙරපුමත් 10 වෙන්න ඕනේ කියලා පොඩි ළමයෙකුට උනත් තේරෙනවනේ. නේද? වස්තුව නිව්ටන් 10 නම් බර උඩුකුරු තෙරපුමත් 10 වෙන්න බෑ. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ A මත ඇති කරන උඩුකුරු තෙරපුම A හි මුළු බරට සමානයි. පළවෙනි එක හරි. A වලින් විස්ථාපිත ද්‍රවයේ බර A හි ද්‍රවය තුල ගිලී ඇති කොටසේ බරට සමානයි. දැන් වස්තුවේ මුළු බර නිව්ටන් 10යි. ඒතර ගිලිලා තියෙන කොටස ගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ද නේ. මේ ටිකනේ ගිලිලා තියෙන්නේ. ඒ ටික 10 නෙමෙයි 10ට වඩා අඩුනේ. නේද? A වලින් විස්ථාපිත ද්‍රවයේ බර. විස්ථාපිත ද්‍රවයේ බර කියන්නේ පුතා එහෙම ගිල්ලපුවම උතුරලා යන ද්‍රවය තියෙන්නේ. ඉවත් වෙන ද්‍රවය. ඒකේ බර කියන එක ඔය ආකිමිඩිස් මූල ධර්මයේ එක්ක තමයි ඔයා අන්දමන්ද කරන්න යන්නේ. ආකිමිඩිස් මූල ධර්මයෙන් මොකක්ද කියන්නේ? මේක ගිල්ලපුවම මෙහෙම විස්ථාපනය වෙනවනේ යම් තරල ප්‍රමාණයක් මෙහෙම. ආන්නේ විස්ථාපනය වන තරලේ බරයි උඩුකුරු තෙරපුමයි සමානයි කියන එකනේ. උඩුකුරු තෙරපුම සමානයි නේ වස්තුවේ බරට මෙහෙම පාවෙන්න නම්. නේද? එතකොට මේ ගිලිලා තියෙන කොටස නිව්ටන් 8ක් විතර කියලා හිතුවොත් උඩුකුරු තෙරපුම 10 වුණොත් එහෙම මෙහෙම තියෙන්න බෑනේ. නේද? ඒ නිසා දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි උත්තරේ A වලින් විස්ථාපිත ද්‍රවයේ පරිමාව A හි මුළු පරිමාවට සමානය. පොඩි ළමයෙකුට තේරෙනවා. විස්ථාපිත ද්‍රවයේ පරිමාව මුළු පරිමාවට කොහෙද සමානයි? මේ ගිලිලා තියෙන කෑල්ලේ පරිමාවට සමාන වෙන්නේ. ඉවත් වුණු ද්‍රවයේ පරිමාව මේ ගිලිලා තියෙන කෑල්ලේ පරිමාවට සමාන වෙන්නේ. දැන් ඒක වැරදි. ද්‍රවයේ ඝනත්ව සමාන නම් මෙහෙම තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් ගිලී පාවෙන්න ඕන යන්නේ නැහැ. ඒකත් වැරදි. දැන් නිවැරදි උත්තරේ වෙන්නේ 1. හරි. අද අපි ප්‍රශ්න සාකච්ඡා කරා 5ක්. අපි හෙට 13 වන ප්‍රශ්නයේ සිට ඉදිරියට සාකච්ඡා කරමු. සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.